channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මම 2026 වලට හදපු මගේ bullet journal setup එක. සාමාන්‍යයෙන් bullet journal එකක් කියලා කියන්නේ අවුරුද්ද මුලදීම එහෙම නැත්නම් කලින් අවුරුද්ද අවසානයේ වගේ හදලා ඉවර කරගන්න ඕනි පොතක්. හැබැයි මට තිබ්බ වැඩත් එක්ක මට මගේ bullet journal එක setup කරගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි මම ජනවාරි ඉවර වෙන්න කලින් මගේ bullet journal එක setup කරගත්තා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මගේ journal එක share කරගන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් මම daily plan එකක් gratitude journal එකක් වෙන වෙනම use කරන්නේ නැහැ. මම ඔක්කොම මගේ bullet journal එක ඇතුලේ තමයි ලියන්නේ. මේ තියෙන්නේ මගේ bullet journal එක. මම සාමාන්‍යයෙන් ටිකක් hard cover එකක් තියෙන book එකක් තමයි තෝරගන්නේ. එතකොට අවුරුදු පුරාම පාවිච්චි කරන්න පුළුවන් නේ. ඊට පස්සේ මමම මොකක් හරි design එකක් දාලා first page එක design කරගන්නවා. ඊට පස්සේ අනිවාර්යයෙන් මම ගැන මොනවා හරි ලියනවා first page එකේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මම වෙනම vision board එකක් හදන්නේ. bullet journal එක ඇතුළෙම මගේ vision board එක හදා ගන්නවා. එතකොට අර අපි daily book එක ලියන්න ගන්නකොට අපිට vision board එක බලන්න පුළුවන් නේ. ඒ නිසා මම මගේ vision board එක bullet journal එකටම දානවා. ඊට පස්සේ මම ඒ අවුරුද්දේ කියවන්න හිතන් ඉන්න books ගැන ලියන්න, බලන movies, ඒ වගේම special days, අනිවාර්යයෙන්ම bucket list එකත් එක page එකක මම හදා ගන්නවා. ඊට පස්සේ මට අවුරුද්ද පුරාම track කරන්න ඕනි දේවල්. සාමාන්‍යයෙන් මම වතුර හරි ගොඩක් අඩුවෙන් බොන්නේ. ඒ නිසා මම ඕක හැම අවුරුද්දෙම track කරනවා. මේ අවුරුද්දෙත් ඒ වගේම මම ඒක tracker එකක් විදිහට දාගත්තා. ඊට පස්සේ ඒ වගේම මම weather එක ගැන චුට්ටක් memories තියාගන්න කැමතියි. ඒ නිසා මම weather එක track කරන page එකකුත් මගේ bullet journal එකට එකතු කරගෙන තියෙනවා. මේක ඔයාලා මත depend වෙනවා. ඔයාලා අවුරුද්ද පුරාම track කරන්න කැමති දේවල් මේ bullet journal එකට එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම monthly wise අනිවාර්යයෙන්ම pages maintain කරනවා. මේ තියෙන මගේ January page එක. මම doodle arts වලට කැමතියි. ඒ නිසා මම පොඩි පොඩි චිත්‍ර අඳිනවා. මම ගොඩාක් arts වලට දක්ෂ නැහැ. හැබැයි මට චූටි චූටි චිත්‍ර අඳින්න පුළුවන් නිසා අනිවාර්යයෙන්ම මගේ bullet journal එකේ මම චිත්‍ර අඳිනවා. ඊට පස්සේ තමයි මම හැමදාම උදේට මගේ to do list එක මගේ book එකේ ලියනවා. ඊට පස්සේ දවස් අවසානයේට මම grateful වෙන දේවලුත් ලියනවා. ඒ වගේම මම හැම සැරේම මගේ workout routine එක track කරනවා හැම මාසෙම. ඒකත් මම monthly wise මගේ book එකට එකතු කරනවා. ඊට පස්සේ මම එකතු කරන්නේ මගේ monthly budget plan එක. එතකොට අපිට දැනගන්න පුළුවන් කොහොමද අපි අපේ සල්ලි වියදම් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මම බජට් එක සම්බන්ධව page එකක් bullet journal එකට එකතු කරනවා. ඉතින් මං හිතනවා ඔයාලා මගේ bullet journal එක හදපු විදිහෙන් මොකක් හරි idea එකක් ගන්න ඇති කියලා. ඉතින් ඔයාලා තාම book එක හදලා නැත්තම් හදන්න. එතකොට ඔයාලට පෙබරවාරි ඉඳන් ඒක මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. ජනවාරි මිස් වුණා කියලා book එක හදන්න නැතුව ඉන්න එපා. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. ඔයාලා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.